ඉතින් කොහොමද පුංචි යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මං අදත් ආවා පුංචි ඔයාලට ලස්සන කතන්දරයක් අරගෙන. ඔන්න යාළුවනේ මීට අවුරුදු 2000කට විතර කලින් ඊශ්‍රායලයේ නාසරත් කියලා පුංචි ගම්මානයක් තිබ්බා. මේ ගම නම් හරිම ලස්සනයි. මේ ගමේ මිනිස්සු ජීවත් වෙන්න කරේ රෙදි පිළිවෙළඳාම, බැටළුව බලා ගන්න එක, වඩු කර්මාන්තය, වගාව මෙන්න මේ වගේ දේවල් තමයි. ගමේ කට්ටිය හරිම සතුටින් තමයි ජීවත් වුනේ. ඔන්න මේ ගමේ හරිම ලස්සන අහිංසක මරියා කියලා ගෑනු ළමයෙක් ජීවත් වුණා. මේ මරියා නම් හරිම ගුණ යහපත් ළමයෙක් තමයි. හැමෝත් එක්කම හරිම ආදරෙන් තමයි මෙයා හිටියේ. ඉතින් මේ මරියා විවාහ වෙන්න හිටියේ ජුසේ කියලා පිරිමි ළමයෙක් එක්ක. මෙයා දක්ෂ වඩු කාර්මිකයෙක්. මෙයාගේ වඩු වැඩ නම් ඉතින් හරිම කඩිසරයි, හරිම පිළිවෙලයි. ඔන්න යාළුවනේ එක දවසක් රාත්‍රියේ හරි අපූරු සිදුවීමක් තමයි සිද්ධ වුනේ. ඔන්න ඉතින් එදා රෑ මරියා නිදාගෙන ඉන්නකොට එකපාරටම අහසින් සද්දයක් එක්ක අමුතු එළියක් ආවා. මේ එළිය එන්නම වැඩි වුණා. ඔන්න ඒත් එක්කම මේ එළියෙන් දේවදූතයෙක් එතනට ආවා. මරියා බය වෙන්න එපා. මම මෙහි ආවේ දෙවියන් වහන්සේගේ විශේෂ පණිවිඩයක් අරගෙන. මම තමා දේවදූත ගාබ්‍රියල්. දෙවියන් වහන්සේ ඔබ විශේෂයෙන් තෝරගෙන තියෙනවා. ඔබට ඊටාම ඉක්මනින් පින්වත් පුත්කුමරිකව පෙදීමට නියමිතයි. ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඔහුට ජේසුස් කියා නම තැබිය යුතුයි. ඔහු අනාගතයේ මිනිසුන්ගේ ගැලවුම්කාරයා වනු ඇත. ඔන්න ඉතින් යාළුවනේ මෙහෙම කියලා දේවදූත ගාබ්‍රියල් නොපෙනී ගියා. දෙවියන් වහන්සේගේ නියමය පරිදි කටයුතු කරන්න මා පොරොන්දු වෙනවා. ඔන්න පහුවෙනිදා උදේම මරියා තමන්ට වෙච්ච සිදුවීම ජුසේට පැහැදිලි කරා. ජුසේ නම් හැබැයි මේ කතාව විශ්වාස කරේ නෑ. හැබැයි එදා රෑම ජුසේ නිදාගෙන ඉද්දි දේවදූතයෙක් ඇවිල්ලා මරියට ලබා දුන්නු දරුවා දෙවියන් වහන්සේගේ දරුවෙක් බව පැහැදිලි කරා. ඔන්න ඉතින් ඒ කතාව අහපු ජුසේ තමන්ගේ දුර්මතය වෙනස් කරගත්තා. ඔන්න ඉතින් යාළුවනේ මේ විදිහට ටික කාලයක් ගත වුණා. ඉතින් යාළුවනේ මේ රටේ මේ කාලේ පාලකයා විදිහට හිටපු ඔගස්ටස් සීසර් රජතුමා ජනසංගණනයක් තියන්න ඕනේ කියලා නියෝග කරා. රජු අණ කරා හැමෝටම තමන්ගේ ගම්බිම් වලට ගිහිල්ලා තමන්ගේ පදිංචිය සනාථ කරන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ගම්මැසියෝ හැමෝම තමන්ගේ උපන් ගම්බිම් වලට යන්න පිටත් වුණා. ඔන්න ඉතින් යාළුවනේ දේවදූතයා කියපු විදිහටම මරියට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඉතින් නාසරත් හිටපු ජුසේ තමන්ගේ ගැබ්බර බිරිඳවත් එක්කගෙන තමන්ගේ උපන් ගම වෙච්ච බෙත්ලෙහෙමට යන්න ලැහැස්ති වුණා. නාසරත් ඉඳලා බෙත්ලෙහෙමට යන්න ගොඩාක් දුරයි. මේ දෙන්නට මේ ගමන යන්න දවස් ගාණක් ගත වුණා. අනිත් එක තමයි මරියට දරුවෙක් ලැබෙන්න ඉන්නවනේ. ඒක හින්දා මෙයාලට මේ ගමන තවත් අමාරු වුණා. ඔන්න ඉතින් දවස් කිහිපයකට පස්සේ මරියයි ජුසෙයි දෙන්නා බෙත්ලෙහෙමට ළඟා වුණා. කොහොම හරි බෙත්ලෙහෙමට ආපු මේ දෙන්නට හිතපු නැති කරදරයකට තමයි මුහුණ දෙන්න උනේ. බෙත්ලෙහෙම කිසිම තැනක මේ දෙන්නට නවතින්න තැනක් නම් හොයාගන්න බැරි වුණා. මොකද එකපාර විශාල පිරිසක් Tamanගේ ගම්බිම් බලා ආවනේ. ඒක නිසා මේ දෙන්නට නවතින්න තැනක් නම් හොයාගන්න බැරි වුණා. දැන් නම් මරියට හොඳටම අමාරුයි. දරුවා ලැබෙන්නත් ළඟයි. ඔන්න එකපාරටම එතනට ආපු මිනිස්සෙක් මෙන්න මෙහෙම කිව්වා. මහත්තයෝ මට කාමරයක් නම් නෑ. ඕන්නම් වගේ ගවල් දෙන්නම්. ඔන්න ඉතින් අවසානයේ මරියටයි ජුසේටයි දෙන්නට කුඩා ගවලෙනක රාත්‍රිය ගත කරන්න අවස්ථාව හම්බ වුණා. දැන් නම් මරියට හොඳටම අමාරුයි. බබා ඉපදෙන්න ළඟයි. ඔන්න ඉතින් යාළුවනේ එදා රෑ ගවලනේදී ජේසු බබා ඉපදුණා. එදා රාත්‍රිය මුළු ලෝකෙටම සතුටු දවසක් වුණා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා විදිහට ජේසු බබා උපදින්න තිබුණේ රජමැදුරකවත් ලොකු මන්දිරයකවත් නෙමේ. පුංචිම පුංචි ගවලෙනක. ඔන්න එදා රෑ බැටළුවොත් දක්කගෙන එඬේරු කාන්තාර මැදින් ගමන් කරද්දි එකපාරටම කාන්තාරයට එළියක් ආවා. එතනින් දේවදූතයෙක් පල්ලෙහාට ආවා. ඇවිල්ලා මෙන්න මෙහෙම කිව්වා. ඔබලාට සුබ ආරංචියක් රැගෙනයි මා මෙහි පැමිණියේ. ඔබලා වෙනුවෙන් ගැලවුම්කාරයෙක් ළමට පහළ වුණා. එතුමාගේ නම තමයි ජේසුස්. ඔන්න ඉතින් මේ කතාව ඇහුවා විතරයි එඬේරු හැමෝම හරිම සතුටින් දුවලා ගිහිල්ලා ජේසු බබාව දැක බලාගත්තා.
ඔන්න ඉතින් එදාරෑ ගවලනට උඩින් දීප්තිමත් තාරකාවක් ඉහළ අහසේ බැබලෙන්න පටන් ගත්තා. ඉතින් මේ තරුව දැකලා ඈත නගරවල හිටපු නැනවත් බුද්ධිමත් පඬිවරු මේ තරුවෙන් කියන දේ තේරුම් ගත්තා. ලෝකයට නව රජ කෙනෙක් පහළ වුණාම ඈත අහසේ දීප්තිමත් තරුවක් දැල්වෙන බව ඔවුන් පුරාණ පොත්වල කියවලා තිබ්බා. ඉතින් මේ සිදුවීමත් එක්කම නව රජු බලන්න තෑගි බෝගත් අරගෙන මේ පඬිවරු ගමන යන්න පිටත් වුණා. දින කිහිපයක්ම තරුව පස්සෙන් ගිය පඬිවරුන්ට බෙඩ්ලහෙමට ළඟා වෙන්න හැකි වුණා. ඉතින් ඔන්න අන්තිමට Taman ගෙනාපු තෑගි බෝගත් අරගෙන පඬිවරු තුන්දෙනා ජේසු බබා ඉන්න ගවලන ගාවට ආවා. ඇවිල්ලා ඕන් අරන් ආපු තෑගි බෝග ඔක්කොම ජේසු බබාට පිරිනැමුවා. ඉතින් පුංචි යාළුවනේ මේ ජේසු බබා ඉපදුණු දවස තමයි අපි නත්තල කියලා සමරන්නේ. ඉතින් යාළුවනේ මේ සිදුවීම වෙලා අවුරුදු 2000කටත් වඩා වැඩි වුණාට තාමත් මේ ලෝකෙ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය අනුගමනය කරනවා. ඉතින් යාළුවනේ අපි නත්තල් ගස් හදලා තෑගි බෝග හුවමාරු කරගෙන මේ නත්තල සැමරුවට මේ නත්තලේ සැබෑම අර්ථය තමයි අපි කිසිම කෙනෙකුට කරදරයක් නැතුව හැමෝත් එක්කම සතුටින් සහයෝගයෙන් ජීවත් වෙන එක. හැමෝටම ආදරය කරන එක. එහෙනම් මගේ පුංචි යාළුවනේ අදට මම ගිහිල්ලා එන්නම්. අලුත් කතාවකින් අපි ආයෙත් හම්බෙමු. හැමෝටම ගොඩාක් ආදරේ.